ආයිබෝවන් සුබ දිනයක්. අදත් මගේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබට අද සුවිශේෂී වූ කරුණක් ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ අපි දන්නවා ගොඩාක් මේ නම අහලා තිනවා මේ ගොඩාක් මේ 22 වෙනි දේර්කානාධිපති සම්බන්ධව. කවුද මේ 22 වෙනි දේර්කානාධිපති කියන්නේ? ඒ වගේම මම ඔබට අද ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ ඔබගේ කේන්ද්‍රය තුලින් ඔබගේ 22 වෙනි දේර්කානාධිපති හඳුනාගන්නේ කොහොමද කියන එක ඉතා සරලව. නැත්නම් මේකේ ගණනීය කිරීමක් තියෙනවා අපි දේර්කානාධිපති අංශක ගාණෙන් හඳුනා ගන්න ආකාර සම්බන්ධව. ඒ සම්බන්ධව මම වීඩියෝ එකක් පසුව ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට සරලව 22 වෙනි දේර්කානාධිපති හඳුනා ගැනීම ක්‍රමයක් මම ඉහත රූපසරණයෙන් මම ඉදිරිපත් කළා තියෙනවා. නමුත් මේ කතාවට ප්‍රවිෂ්ඨ වීමක් වශයෙන් ඔබට ඉතාම කෙටියෙන් මම කියන්නම් 22 වෙනි දේර්කානාධිපති කවුද කියන එක මෙන්න මෙහෙමත් අපිට හඳුනා ගන්න වෙනවා. මොකද අපි දන්නවා ජන්ම පත්‍රයක අපි දන්නවා රාශි 12ක් නැත්නම් කොටු 12ක් අපි තියෙනවා කියලා අපි දන්නවනේ. එතකොට මේ කොටු 12 නැත්නම් මේ රාශි 12 තුල අපි දැන් ලග්නය ධනු නම් ධනු මකර කුම්භ මීන අපි රාශි 12කට බෙදනවා. ඉතින් මේ රාශි 12ට හිමි වෙන්නේ එක රාශියකට අංශක 30යි. ඒතර එක රාශියකට අංශක 30යි අංශක 30 ගානේ 12ක් තමයි රාශිවල හිමි වෙලා තියෙන්නේ. එතකොට මේ අංශක 30 නැවත කොටස් 3කට බෙදුවොත් එක රාශියක් නැවත කොටස් 3කට බෙදුවොත් එක අංශක 10 ගානේ. ඒතර එක කොටසකට අංශක 10 ගානේ තමයි හිමි වෙන්නේ. මෙන්න මේ අංශක 10 ගානේ රාශි 12ට අංශක 12ක් බෙදුවොත් ඒක කොටු 36කට කැඩෙනවා. මේ එක ලග්නයක තියෙන එක රාශියක් කොටස් 36කට කැඩෙනවා. මෙන්න මේ කොටස් 36න් 22 වෙනියා තමයි 22 වෙනි දේර්කානාධිපති 22 වෙනි කොටසට තමයි අපි කියන්නේ 22 වෙනි දේර්කානාධිපති විදියට. එතන මේ 22 වෙනි දේර්කානාධිපතිවට කරන්නේ මේ 36න් 22 වෙනියා කවුද කියන එක. එතකොට මේ අධිපති ග්‍රහයා තමයි රාශිය අධිපති ග්‍රහයා තමයි අපි 22 වෙනි දේර්කානාධිපති විදියට හඳුන්වන්නේ. ඒක අපි පසුව මම එක ගණනය කිරීම ඉතාම සරලව කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි තව විදිහක් තමයි මේ ඒක අපි හොයාගන්නේ ලග්න ස්පුටය අනුව. ලග්න ස්පුටය අනුවත් අපිට හොයාගන්න පුළුවන්. මොකද ලග්න ස්පුටය අනුව ගත්තොත් එහෙම ඔබ ඉපදුණු ලග්න ස්පුටයේදී මුල් ස්පුටිය තුළ ඒ කියන්නේ 0.10ත් අතර නම් ඔබගේ 22 වෙනි දේර්කානාධිපති බවට පත්වන්නේ 8 වැන්නාධිපති 10ත් 20ත් අතර නම් ඔබේ 22 වෙනි දේර්කානාධිපති 12 වැන්නාධිපතිත් 20ත් 30ත් අතර නම් ඔබගේ 22 වෙනි දේර්කානාධිපති 4 වැන්නාධිපති බවටත් පත් වෙනවා. ඒක මම පස්සේ පෙන්වුම් කරනම් දැනට මතක තියාගන්න. හොඳයි. ඉතින් ඔබ කේන්ද්‍රය තුළ 22 වෙනි දේර්කානාධිපති කවුද කියන එක හඳුනා ගන්න. මොකද ඔබට කොයිතරම් සුබඵල දීම උනත් මේ 22 වෙනි දේර්කානාධිපති වන ග්‍රහයාගේ දසාවක් අතුරු දසාවක් මහ දසාවක් තුළ යම් අපල තත්ත්ව සහ මාරක අපල පවා ගෙනීමට හේතු වෙනවා. ඒකින්ද අය හඳුනා ගැනීම ඉතාමත් වටිනවා. හොඳයි. ඔබගේ ලග්නයේ මේෂ නම් ලග්නය සහ නවාංශකේ අපි හැමෝම දන්නවා. ඒකින්ද මේක හඳුනා ගැනීම ඉතාම ලේසි. ලග්නය සහ නවාංශකයෙන් ඔබගේ දේර්කානාධිපති හඳුනා ගන්න ක්‍රමය තමයි මේ කියලා දෙන්නේ. ලග්නයේ මේෂ වෙල මේෂ වෘෂභ මිථුන කියන නවාංශක නම් ඔබගේ 22 වෙනි දේර්කානාධිපති කුජ ග්‍රහයා. ඒ වගේම කටක සිංහ තුලා නවාංශක නම් 22 වෙනි දේර්කානාධිපති ගුරුත් තුලා වෘච්චික ධනු නම් 22 වෙනි දේර්කානාධිපති සඳුත් වෙනවා. ඒ මේෂ ලග්නයේ වල නවාංශක ඒ ආකාර වුණා. ඒ වගේම ලග්නයේ වෘෂභ නම් ලග්නයේ වෘෂභ වී මකර කුම්භ මීන නම් ගුරුද මේෂ වෘෂභ මිථුන නම් කුජද කටක සිංහ කන්‍යා නම් රවිද 22 වෙනි දේර්කානාධිපති වෙනවා. ලග්නයේ මිථුන වෙල නවාංශකය තුලා වෘච්චික ධනු නම් ශනිද මකර කුම්භ මීන නම් ශුක්‍ර නැත්නම් සිකුරුද මේෂ වෘෂභ මිථුන නම් බුධද වෙනවා. ඒ වගේම ලග්නය කටක වී නවාංශකය කටක සිංහ කන්‍යා නම් ශනිද තුලා වෘච්චික ධනු නම් බුධද මකර කුම්භ මීන නම් සිකුරුද වෙනවා. ඒ වගේම ලග්නය සිංහ වෙල නවාංශකය මේෂ වෘෂභ මිථුන නම් ගුරුද කටක සිංහ කන්‍යා නම් සඳුද තුලා වෘච්චික ධනු නම් කුජද වෙනවා. ඒ වගේම ඔබගේ ලග්නය කන්‍යා නම් වී නවාංශකය මකර කුම්භ මීන නම් කුජද මේෂ වෘෂභ මිථුන නම් රවිද කටක සිංහ කන්‍යා නම් ගුරුද වෙනවා. ඒ වගේම ලග්නය තුලා වෙල ඔබගේ නවාංශකය තුලා වෘච්චික ධනු නම් ශුක්‍ර නැත්නම් සිකුරුද මකර කුම්භ මීන නම් බුධද මේෂ වෘෂභ මිථුන නම් ශනිද වෙනවා. ඒ වගේම ඔබගේ ලග්නය වෙල නවාංශකය කටක සිංහ කන්‍යා නම් බුධද තුලා වෘච්චික ධනු නම් ශුක්‍රද මකර කුම්භ මීන නම් ශනිද නැත්නම් සෙනසුරුද වෙනවා. ඒ වගේම ලග්නය ධනු වී නවාංශකය මේෂ වෘෂභ මිථුන නම් සඳුද කටක සිංහ කන්‍යා නම් කුජද
තුලා වෘශ්චික ධනු නම් ගුරුද වෙනවා. ඒ වගේම ඔබ හිතමු ඔබගේ ලග්නය මකර වෙල ඔබගේ නවාංශකය මකර කුම්භ මීන නම් රවි ග්‍රහයාද මේෂ වෘෂභ මිථුන නම් ගුරු ග්‍රහයාද කටක සිංහ කන්‍යා නම් කුජ ග්‍රහයාද වෙනවා. අපි බලමු ඊළඟ ලග්නයේ කුම්භ වී ඔබගේ නවාංශකය තුලා වෘශ්චික ධනු නම් බුධද මකර කුම්භ මීන නම් ශනිද මේෂ වෘෂභ මිථුන නම් සිකුරු නැත්නම් ශුක්‍රද වෙනවා. ඒ වගේම ඔබගේ ලග්නය මීන වී ඔබගේ නවාංශකය කටක සිංහ කන්‍යා නම් සිකුරුද තුලා වෘශ්චික ධනු නම් ශනිද මකර කුම්භ මීන නම් බුධද වෙනවා. මෙන්න මේ ආකාරයට ඔබට මේ සටහන ආශ්‍රයෙන් හෝ මම කියවු දේ ආශ්‍රයෙන් ඔබට පුළුවන් ඔබගේ 22 වෙනි දිරකානාධිපති හඳුනා ගන්න. ඉතින් ඊටාම සරලයි. ඔබට මේ ග්‍රහ ස්පුටේ නැත්නම් ලග්න ස්පුටේ අනුව තමයි 22 වෙනි දිරකානාධිපති අපි හොයාගන්නේ. ස්පුටේ හොයාගන්නට එහා ඔබට මේ ක්‍රමයෙන් ඔබට ඔබගේ ලග්නය සහ ඔබගේ නවාංශකය දන්නවා නම් ඔබට පුළුවන් ඔබගේ 22 වෙනි දිරකානාධිපති කවුද කියන හොයාගන්න. හොඳට මතක තියාගන්න 22 වෙනි දිරකානාධිපති කවුද හඳුනා ගන්න එම ග්‍රහයාගේ මහ දශාවක් අතුරු දශාවක් විදශාවක් තුළ යම් යම් අපල තත්ත්ව නිර්මාණය කරනවා. ඒ වගේ මෙයා කොයිතරම් සුබ ග්‍රහයෙක් වුණා සමහර අය කියනවා බලන්න මට ඉතාමත් සුබ ග්‍රහයෙක්ගේ මහ දශාවක් ලැබලා තියෙනවා. නමුත් කිසිදු සුබක් නැහැ. අපලම කරදර. ඒකට හේතුව මොකද්ද? එම ග්‍රහයා ඔබගේ ලග්නයට 22 වෙනි දීර්ඝානාධිපති වීම මත. ඉතින් මෙන්න මේ ආකාරයට ඊටාම සරල ඔබට ඔබගේ ලග්නයේ 22 වෙනි දීර්ඝානාධිපති හඳුනා ගන්න. ඒ තුලින් ඔබට පුළුවන් ඒ ග්‍රහයාගේ මහ දශාවක් අතුරු දශාවක් ලැබුවොත් ඒ වගේම ඔබට ඒ කාලය තුළ ඉතාම පරිස්සම්ව ගත කරන්නත් තමන්ට මෙම අපල දෙන ග්‍රහයා ගොඩාක් අපල දීමේදී ප්‍රමුඛ ස්ථානයේ දෙන ග්‍රහයා කවුද කියන එක හඳුනා ගන්නත් ඔබට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ගොඩක් අවස්ථාවලදී මේ අටවැන්නට ආශ්‍රිත ස්ථානයක ග්‍රහයෙක් තමයි 22 වෙනි දීර්ඝානාධිපති බවට පත්වන්නේ. මේ ගණනය කිරීමෙන් ඔබට තේරෙනවා ඇති. හොඳයි ඔබ හිතනවා මං හිතනවා ඔබ යම් දෙයක් මේ තුලින් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔබට 22 වෙනි දීර්ඝානාධිපති ඔබට දැන් හොයා ගන්න පුළුවන්. ඒ අනුව ඔබගේ ඉදිරිය ගැන අපි ඔබට යම් නිගමනයකට එන්න පුළුවන්. ඉතින් මේක හඳුනා ගැනීම ඉතාමත් වටිනවා. ඒ වගේම ඔබට මම තව දෙයක් තියෙනවා. ඔබගේ මගේ නාලිකාව ඔබට තවදුරටත් ඔබට වීඩියෝ ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒකින්ද මේකට නාලිකාවට ඔබ ලයික් එකක් දෙන්න, නාලිකාව ෂෙයා කරන්න, අනිත් අයටත් මේක දැනගන්න. ඔබගෙන් මගෙන් යම් ජ්‍යොතිෂය සම්බන්ධ කටයුත්තක් ඔබට කරගන්න අවශ්‍ය නම් පහතින් සඳහන් වන WhatsApp අංකයට ඔබ එම මාහා සම්බන්ධ වෙන්න කියන එක ඔබට ඉල්ලා සිටිනවා. අංකයත් මම සඳහන් කරන්නම් 074යි 10යි 50යි 254 නැත්නම් 077යි 39යි 10යි 254 074යි 10යි 50යි 254 077යි 39යි 10යි 254 කියන අංක දෙකෙන් ඔබට WhatsApp හරහා සම්බන්ධ වෙලා ඔබට යම් කටයුත්තක් ඉෂ්ට කරගන්න පුළුවන්. හොඳයි අද දින මේන් අපි මගේ වැඩසටහන මම නවත්තනවා. ඔබ සැමට ස්තුතියි සුබ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි නැවත දිනයක මේ වාගේ වූ වැදගත් වැඩසටහනකින් ඔබ අපට හමු වෙන තුරු ස්තුතියි. තෙරුවන් සරණයි.